ආවාස දානය ඊට උසස් දානයක්. පින්නතුනි විමානවත් වී තියෙනවා තුන්වෙනි නාග විමානවත්තුව කියලා විමාන කතාවක්. රහතන් වහන්සේලා 3 නමක් රජගහ නුවරට වඩිනවා වස් පවාරණය කරලා. නමුත් රජගහ නුවරට තව දුරයි, රාත්‍රියේ එළඹෙනවා. උක්කේනක් පාලනය කරන පුජ්‍යලේකුගෙන් රහතන් වහන්සේලා අහනවා රජගහ නුවරට තව ගොඩක් දුරද කියලා. ස්වාමින් තව අඩයදුනක් තියෙනවා. අද වඩින්න බෑ ඔබ වහන්සේලාට. මෙහි වැඩ ඉන්න කියලා. අපිට වැඩ ඉන්න මෙහි සුදුසු ආවාසයක් තියෙනවද කියලා ඇහුවා. ස්වාමීනි මට කිවසන්න මං ආවාස හදලා දෙන්නම් කියලා කිව්වා. වීරියවන්ත පුජ්‍යලෙක්. රහතන් වහන්සේලා මදක් නතර කරලා ඔහු උක්කේනකනේ මුර කරන්නේ. දුවගෙන ගිහිල්ලා කපාගෙන ආව උග්ගස් කීපයක්. වලවල් හාරලා හිටෙව්ව කණු කණු වගේ උඩින් ආධාරක දාලා අර උග්ගස් වල කොළ ටික උඩින් දාලා ඇතුළට පිදුරු අතුරලා එක රහතන් වහන්සේ නමකට පූජා කළා. ස්වාමීනි රැයක් පහන් කරන්න එක කුටියක් කියලා. තවත් ඒ වගේම දඬු ගෙනල්ලා ඒවා ආරුක්කු වගේ නමලා ඇතුළේ තනකොළ අතුරලා උඩත් තනකොළ අතුරලා තව එක කුටියක් පූජා කළා. තවත් කුටියක් වස්ත්‍ර වලින් වට කරලා සකස් කරලා පූජා කළා. මේ කුටි පූජාවේ ආනිසංසය තව්තිසාවේ සුධර්මා කියන වෙනම දිව්‍ය කොට්ටාසයක දෙව් රජෙක් වෙලා උපද්දවන්න ඔහුට හේතු වෙච්ච කුසල කර්මයේ බවට පත් වුණා. මේ අපේ බුදුරජාණන් වහන්සේගේ අපේ ශාසනයේ සිද්ධියක් මේක. ඒතර මේ ආවාස දාණය මොනතරම් මහත්ඵලද? පින්නතුනේ ආයු වර්ණ සැප බල ප්‍රඥා ලබන්න පුළුවන් තවත් එක දානයක් ආවාස දානය. අපි දන්නවා ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙනවා කියලා කිව්වේ දානෙන්. ඒතර ආවාසයෙන් කොහොමද ලැබෙන්නේ? ඒ පින්නතුනේ භික්ෂුන් වහන්සේ නමක් රුක්ෂ මූලිකව කැලෑවේ රාත්‍රී කාලයේ ගත කරන්න ගියහම මදුරුවන්ගේ ප්‍රහාර වලට කොච්චර ලක් වෙන්න වෙනවද? තවත් විෂ සහිත සත්තු සර්පයෝ මේ වාගේ අයගේ උපද්‍රව වලට කොච්චර මූණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්ද? ඉතින් ඒ නිසා ආවාසයක් තියෙනවා නම් තමන්ගේ ආයුෂය ආරක්ෂා කරගන්න ඒක ලොකු උපකාරයක් වෙනවනේ. ඒතර වර්ණ සම්පත්තිය අවුවි කැලෑවි මේ ගස්වල නොයෙක් විෂ සහිත බූව වර්ග මේ නොයෙක් දේවල් එක්ක තමන්ගේ වර්ණ සම්පත්තියට හරියට හානි වෙන්න පුළුවන්. ඒ වගේම අවුවේ වැඩම කරලා උෂ්ණ තියෙන තැන් වල ඉඳලා වර්ණ සම්පත්තියට හානි වෙන්න තියෙන ඉඩ වැඩි. ඉතින් මේ වගේ කුටියක පහසුවෙන් වාසය කරන්න තියෙනකොට ඒ වර්ණ සම්පත්තිය ආරක්ෂා කරගන්න අරට වඩා බොහොම පහසුයි. ඒ සඳහා ලොකු වෙහෙසක් දරන්න උවමනා නැහැ. සැපය කොහොමත් කැලෑවි තනකොළ වල නිදා ගන්නවට වඩා මේ කුටියක පහසුවෙන් යහනාවක සැතපෙන එක ඒ වගේම ලොකු සැපයක්. බලය පිණ්ඩපාතේ වඩිනකොට සමහරලාට සැතපුම් ගණනාවක් පයින් වඩිනවා. සැතපුම් 5ක් කැලේ ඇතුලෙන් ගමට වැඩියොත් සැතපුම් 5ක් ආපහු වෙන්නත් ඕනේ. එතකොට සැතපුම් 10ක් පයින් ගමන් කරලා. ඊයේ දවල් දානේ ප්‍රතික්ෂේප කරපු හාමුදුරුවෝ අද දවල් දානේ වළඳනකම් निराहारව සැතපුම් 10ක් මෙහෙම වඩිනවා කියලා කියහම ශරීර ශක්තිය මොනතරම් උන්වහන්සේගේ ෂය වෙලා කායික අපහසුතාවයට ලක් වෙලාද? ඉතින් නැවත මේ කුටියට ඇවිල්ලා පාත්‍රයේ පසෙක තියලා සිසිල් පැනක් සැනහිලා ටිකක් විවේක අරගත්තාම දානෙට කලින් උන්වහන්සේගේ වැය වෙලා ගියපු ශක්තිය ආපහු උන්වහන්සේට ලැබෙනවා, බලය ලැබෙනවා. මේ කුටිය ඇතුලේ නිදහසේ ඉඳගෙන බණ පොත් කියවනවා. ඒ වගේම භාවනාදී කටයුතු කරනවා. තුනුරුවන් වඳිනවා. ඒ කාරණා තුලින් උන්වහන්සේගේ ප්‍රඥාව වැඩෙනවා. නිහනම් ආයු වර්ණ සැප බල ප්‍රඥා ලබන්නේ ආවාස පූජාව හේතු වෙනවා කියලා සඳහන් කළේ